නන්දා මාලනියන් ඇයව හැරගිය සැමියා වෙනුවෙන් ගැයූ ගීතය මෙන්න. පසුගියදා 80 වන වියේ පසු නන්දා මාලනියන් අපාතරින් සදාටම වෙන් වී ගියා. ඒ ඇයට වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය උස්සන් වීම හේතුවෙන් දියණියන් දෙදෙනෙකු සමග තනි වූ නන්දා මාලනියගේ ජීවිතයෙන් බිඳක් අපට පසුගිය දින අසන්නට ලැබුණා. ඒ නන්දා මාලනිය ගැන සහ ඇයගේ ආදරණීය සැමියා වූ සුනිත් ගෝකුල මහතා ගැනයි. 1943 අගෝස්තු 23 වනදා අලුත්ගම ලේවන්දුවේ සමාජිකයන් 9 දෙනෙකුගෙන් යුත් ගැමි පවුලක උපත ලැබූ ඇය කුඩා කල සිටම සංගීතයට දැක්වුවේ සහජ දක්ෂතාවයකි. නන්දා මාලනියගේ පියා රෙදි මසන්නෙක් වන අතර මව ගුවණියක් වී සිටියා. කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපය හරහා බුදුසාදු ගීය ගයමින් ඇය ගායන ශේෂ්ත්‍රයට පිවිසියාය. ඉතින් ජාතියේ ගී යශෝරාවය වූ නන්දා මාලනියන් සුදු වත පමණක් ඇඳීම පිළිබඳව ජනප්‍රිය ප්‍රශ්නයක් වී තිබුණා. ඒ පිළිබඳව සත්‍ය කරුණ විමසීමකදී හෙළි වූයේ ඇය අතහැර ගිය සැමියා සුනිත් ගෝකුල මහතා නිසා කියලයි. නන්දා මාලනියගේ සංගීත දිවියට ශක්තියක් වෙමින් ඊට අවශ්‍ය ශක්තිමත් වටපිටාව සාදා නන්දා මාලනියගේ සෑම දෙයකටම හයියක් වූයේ සුනිත් ගෝකුල මහතායි. එම සමීප ඇසුර කාලයත් එක්කම ආදරයකට පෙරළි ඔවුන් දෙපළ විවාහ වී තිබෙනවා. එම විවාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් ඉපදෙන අතර දියණියන් දෙදෙනාගේ නම් වන්නේ වරුණ සරෝජා සහ අමා සාරදායි. සුනිත් ගෝකුල මහතා ඒ කාලයේ පටන් ගත්ත සංගීත පන්තියකට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්ද සහභාගී වී තිබුණා. නන්දා මාලනියගේ සැමියා වූ සුනිත් ගෝකුල මහතා සහ එම ශිෂ්‍යාව අතර ඇති වූ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇය ගැප්ගෙන තිබෙනවා. එම හේතුව නිසා ඔහු නන්දා මාලනියන් දික්කසාද කොට එම ශිෂ්‍යාව විවාහ කරගෙන තිබේ. සුනිත් ගෝකුල මහතා දෙවන වරට විවාහ වූ ශිෂ්‍යාව වන්නේ පුෂ්පමාලා සුබසිංහයි. ඔවුන් දෙපළට ඉන්පසු දියණියක් සිටින අතර එම දියණිය නමින් ශාස්ත්‍රීය සංගීත විශාරද මීනා මල්හාරි ගෝකුලයි. නන්දා මාලනිය තම සැමියා වූ සුනිත් ගෝකුලයන්ගෙන් දික්කසාද වන දවසේ ඇය තීරණය කරලා තියෙනවා මියන තුරුම සුදු වතින් සිටීමට. ඊට හේතුව දික්කසාද වන දවසේ ඇය හිතලා තියෙන්නේ ඇයගේ සැමියා සදහටම මිය ගියා කියලයි. දරුවන් දෙදෙනෙකු සමග තනි වූ දික්කසාද වූ බිරිඳකට සමාජයෙන් එන නින්දා අවලාද ගෙරහුම් විඳිමින් ඇයගේ දියණියන් දෙදෙනා තනිවම රැක බලා ගනිමින් එම දරුවන් පෝෂණය කළා. නන්දා මාලනියගේ සැමියා වන සුනිත් ගෝකුල මහතා වෙනුවෙන් ඇය පසුකාලීනව ගීතයක්ද කියා තිබුණාය. එම ගීතේ නම් ඔබ නැති මේ බිමට පුරසඳ එළිය කුමටද, ඔබ නැති මේ රැයට නලමුදු සුවඳ කුමටද. ඉතින් නන්දා මාලනියගේ හිටපු සැමියා වූ සුනිත් ගෝකුල මහතාද පසුගිය කොරෝනා වසංගතයේ හේතුවෙන් මිය ගොස් ඇත. ඒ මහතාගේ දෙවන බිරිඳ වූ පුෂ්පමාලා සුබසිංහ මහත්මිය වයෝවෘද්ධව තනියම මේ වන විට කාලය ගෙවනු ලබනවා.